තියෙනවා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන ඒ තමයි ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාවත්. අද මේ දෙකම ඔබ සිදු කරනවා. දැන් මේකත් එක්තරා ආකාරයක ආමිස පූජාවක්. ඊටම ලස්සනයි මේ පුංචි දරුවෝ තවත් ගීත ඉදිරිපත් කරයි. එයාගේ තියෙන කැපවීම, එයාලගේ තියෙන උනන්දුව, මේ සඳහා තියෙන ශ්‍රද්ධාව අපි අගය කළ යුතු වෙනවා. ඒ පිටිපස්සේ ඉන්නේ ඔබ, වැඩිහිටි ඔබ. ඔබේ කැපවීම, ඔබේ උනන්දුව, ඔබේ ශ්‍රද්ධාව ඒ තුලින් පෙන්වුම් කරන්නේ. මෙන්න මේකයි වැදගත් වෙන්නේ. මම කතා කරන ශ්‍රද්ධාව කියන එක. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ අපි එකතු වෙලා තියෙන්නේ. එහා පැත්ත ලස්සනට දන්සලක් සෝදානම් වෙනවා. ඒ එක්තරා ආකාරයක ප්‍රතිපත්ති පූජාවක්. මේ හැම දෙයක්ම පදනම වෙන්නේ ශ්‍රද්ධාව. මේ හැම දෙයක්ම වෙසක් තිමගුල සිහිපත් කරමින් මේ කරන්නා වූ ඕනෑම කටයුත්තක අපේ මූලික හරය වෙන්නේ, අපේ අරමුණ වෙන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීම.